කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. ඒක නිසා අපි පොඩි ගමනක් ගියා. මේ ගමන යන ලොකුම හේතුව AI. මගේ පුතා දැන් පුරුදු වෙලා ඉන්නේ එයාට මොනවා හරි දැනගන්න ඕන වුණාම AI පාවිච්චි කරන්න. ඒකේ ලොකු නරකකුත් නෑ වගේ. ඉස්සර අපි අලුත් දේවල් හොයාගෙන පාවිච්චි කරපු ක්‍රමය එයාට උගන්නන්න මට ඕනකම තිබ්බා. ජය මිහිර පරිගණක විදුසර අපිට දැනුම හොයන්න උදව් කළා වගේ අපෙන් පස්සේ පරම්පරාව ChatGPT, Gemini පාවිච්චි කරනවා. හැබැයි එයාලගේ ඉවසීම දරා ගැනීම ටික ටික අඩු වෙනවා වගේ පේනවා. දෙයක් ගැන ටට්ටක් ගාලා හොයාගන්න පුළුවන්කම තියෙන නිසාම මොනවා හරි හොයාගෙන මහන්සි වෙලා ඒකේ අන්තිමේදී ලැබෙන ආස්වාදය ගැන එයාලට තේරුමක් නැහැ. Yes, a pea. There is another question. What does she put on top of the pea? A mattress. A mattress. ඉතින් පුස්තකාලේ එයාට හඳුන්වලා දෙන්න තමයි මං අද එයාව එක් කරගෙන ගියේ. එයා ඇත්තටම ගොඩාක් ආස වුණා. ගෙදර පොත් තිබ්බට මේ තරම් පොත් ගොඩක් දැකලා නෑනේ එයා කලින්. ඉතින් අදින් අපි මේ ආරම්භ කරන ගමන එයා එයාගේ අම්මා තාත්තා වගේ පොත්වලට ආදරය කරන දැනුම පිපාසිත දරුවෙක් වෙන්නට ආශිර්වාදයක් වේවි. ඔයත් ඔයාගේ බබාව අදම එක් කරගෙන යන්න.